සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම්මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ කරන්න යන්නේ කාලයක් තිස්සේ කරන්න ඕන කියලා හිතන් හිටිය පුංචිම වැඩක්. ඒ තමයි මෙන්න මේ මල්ලිති ටික පැල කරගන්න එක. ඇත්තටම මෙතන පැල වර්ග කිහිපයක්ම තියෙනවා. එන්නකෝ අපි මුලින්ම මේ ටික පැල කරගෙන ඉමු. ඇත්තටම ඔයාලට මල් එක්ක ඉද්දී මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? මට නම් මේ පැලත් එක්ක ගෙවන පුංචිම විනාඩියක් වුණත් හිතට ගේන්නේ පුදුමාකාර සැනසීමක්. මන් දන්න තරමට හැබැයි මල් පැල ටිකක් පැල කරලා ඒ පැලේ මල් එන්නත් කලින් පොඩියට දළුලාගෙන වැඩෙද්දී අපිට දැනෙන සතුට කොච්චරක්ද කියලා බලන්නකෝ. ඒ සතුට සැනසීම පුදුමාකාර තරම් හිත නිවනවා. මට වෙලාවකට හිතෙනවා මේ පැල වගේ කියලා අපේ ජීවිතත්. අපි ඉපදුන දවසේ ඉඳලම අපේ අම්මා තාත්තා අපි පියවරක් තියෙන අඩියක් පාසාම අපට හොඳ නරක කියලා දෙනවනේ. හරියට අපි මේ පැල ටික ටික ලොකු වෙනකම් වතුර දානවා වගේ. අපි ආසම පැලයක් කවදාවත් මැරෙන්න දෙන්නේ නැහැනේ. කොහොම හරි අපි ඒක ආරක්ෂා කරන්න හදනවනේ. අපේ අම්මලත් එහෙමමයි. අපිට කවදාවත් කිසිම තැනකදී වැටෙන්න දෙන්නේ නැහැ. වැටෙන තැන්වලදී අපේ අත තදින් අල්ලගෙන වැටෙන්න නොදී ඒ බර අපේ අම්මා ගන්නවා කියලාමයි මට හිතෙන්නේ. ඉතින් බලන්නකෝ පැලයකින් උනත් අපේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. මම මේක බලන ඔයාලට කියන්නේ ගසක දළු දාලා මල් පිපෙනකොට අපට දැනෙන සැනසීම වගේ ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙනකම්ම ශක්තිමත්ව වැඩ කරන්න කියලා. කවදාවත් හිතන්න එපා අනේ මට බෑ කියලා. මේ ලෝකේ බෑ කියලා වචනයකුත් එක්කම පුළුවන් කියලා වචනයකුත් තියෙනවා. උත්සාහ කරන්න හැම දෙයකම කරන්න කලින් කවදාවත් හිතන්න එපා මට මේක කරන්න බෑ කියලා. එහෙම දෙයක් නැහැ. පුළුවන්. කාලය බලන්නත් එපා. කරන්න පුළුවන් කියලා විතරක් හිතන්න. එතකොට හරිම කාලයට ඒ දේ ඔයාට ලැබෙයි. ඉතින් අද ජූලි මාසේ 1 වෙනිදා මගේ ප්‍රාර්ථනාව මම පැල කරපු මෙන්න මේ පැල වගේ ඔයාලගේ ජීවිතෙත් දළු දාලා මල් පිපිලා තව තවත් සාර්ථක වෙන්න කියලා. ඉතින් අද මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.